ඒලෙවල් නේද කරන්නේ එලවල් ආර්ථික විද්‍යාවද කරන්න එමනම් ඔය දෙපැත්ත බලබල වටපිට බලබල හොඳ තැනක් හොය ඉන්නවනම් ඔයා අනිවාර්යයෙන්ම මේ කතා බහ අහන්න ඕනේ. මොකද ආර්ථික විද්‍යාව නැත්නම් එකොන් වලින් හරි දැනුමක් එක්ක කොහොමද ඔයා උසස් පෙළ ජයග්‍රහණය කරන්නේ මේ කඩේම දිනන්නේ කොහොමද කියන ගැනයි අපි කතා කරන්නේ. මාතක ඉන්නවා සංජීව පුෂ්පකුමාර සර්. අයිබෝන් සර්. අයිබෝන්. කෙටි කාලයක් තුල අතිශයම සුපිරි ප්‍රතිඵල පෙන්නපු පන්තියක් විදියට ආසාාවෙන් ඉගෙන ගන්න එකොන් සංජීව පුෂ්පකුමාර අපිට හඳුනන්න පුළුවන්. ඇයි මේ ආසාාවෙන් ඉගෙන ගන්න කියන තේමාවක් ඔබ අරගෙන එන්නේ දරුවන අතරට? ඇත්තටම අපි ඕලෙවල් කාලේ ඉඳන් හරියටම බැලුවොත් අපි හොඳම ප්‍රතිඵල දෙන්නේ අපි ආසාවෙන් ඉගෙන ගන්න සබ්ජෙක්ට් එකට. ඒක මටත් පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. හැම දරුවටම එහෙම පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. ඉතින් අපි යම්කිසි විෂයකට උපරිම රිසල්ට් එක දෙන්න නම් ඒ විෂය අපි ආසාවෙන් ඉගෙන ගන්න ඕනේ. ඒ සංකල්ප අපේ ඔළුවේ තැන්පත් වෙන්නේ අපි ඒ සබ්ජෙක්ට් එකට කොච්චර ආසයිද කියන එක. ඉතින් මේ නිබන්ධන හරි ගුණාත්මක තත්ත්වයෙන් හදලා සංකල්ප හරියට උගන්නලා පන්ති වැඩපිළිවෙල හරියට ගෙනහිල්ලා අපි උත්සාහ කරනවා හැමතිස්සෙම විෂය ළමයාට ආස කරන්න, ළමයා උනන්දුවෙන් ආසාවෙන් ඉගෙන ගන්න. ඒකත් එක්ක අපි විශ්වාස කරනවා උපරිම ප්‍රතිඵලයක් ළමයා විෂයට ගන්නවා. දැන්ස මේ එකොන් හදාරන්න දරුවෝ උසස් පෙළ විභාගයේදී වැඩිපුරම වරද්ද ගන්න මොන වගේ තැනකද? උසස් පෙළදී ළමයි ගොඩාක් වරද්ද ගන්නේ ඇත්තටම ළමයිට අවබෝධයක් නැහැ උසස් පෙළ කියන්නේ මොකක්ද සහ විභාගේ එයා කරන්න ඕනේ මොකක්ද කියන්නේ. අවුරුදු 2.5 ඉගෙන ගන්න තිබ්බට සමහරව අවුරුදු 1.5 විතර දන්නෙත් නැහැ ඒ ලෙවල් වල මොකක්ද කරන්න ඕනේ මොකක්ද මේ වෙන්නේ කියන එක. අවබෝධයක් නැහැ. බොහෝ ළමයිට අවසාන මාස 3-4 තමයි අවබෝධයක් එන්නේ මේක කරගන්න ඕනේ කියන එක. සමහර වෙලාවට ඉතින් කාලේ ගිහිල්ලා අවුරුදු 2.5ක විෂය නිර්දේශයක් තමයි අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට අර අවසාන මාස 2-3 ඉගෙන ගත්තත් සිද්ධාන්ත නිවැරදිව තර්කානුකූලව අර විභාගයේ උපරිම ප්‍රතිඵලය ගන්න පුළුවන් වෙන විදිහට ඉගෙන ගන්න ගොඩාක් ළමයිට හම්බෙන්නේ නැහැ. මම විශ්වාස කරනවා ඒක තමයි අර ගොඩාක් ළමයිට ලොකු ප්‍රතිඵලයකට යන්න බැරි වෙන හේතුව. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් මම දැන් අහනවා. සංජීව පුෂ්පකුමාර සර් මොනවද පෙන්නපු ප්‍රතිඵල? අවුරුදු ගානක් අපි ඉහළ ප්‍රතිඵල පෙන්නලා තියෙනවා. ඒ අවුරුදු ගාන ඇතුළෙන් අපි ගිය අවුරුද්දේ කියන්නේ 2024 උසස් පෙළ සාධන ආයතනයේම කොළඹ දිස්ත්‍රික්කයෙන් 3 වෙනියව අපිට බිහි කරන්න පුළුවන් වුණා. ඇත්තටම මේ බිහි කරනවා නෙවෙයි අපිට එයාට සපෝට් කරන්න පුළුවන් වුණා. එයාගේ පාසල් ගුරුවරුන්ගේ දැනුමෙන් සහ එයාගේ උනන්දුවෙන් එයාට ඒ ප්‍රතිඵලයට යන්න පුළුවන් වුණා. ඒකට අපි අපේ පැත්තෙන් උපරිම සපෝට් එක දුන්නා. අපි දැන් මේ ඉන්න හෝකන්දර සාධන ආයතනය. මේ හෝකන්දර සාධන ආයතනයේ මොන වගේ සපෝට් එකක්ද මොන වගේ සහයෝගයක්ද මේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දෙන්න ඔබට ලැබෙන්නේ? ඇත්තටම අපි මේ සාධන ආයතනයේ ගොඩාක් වෙලාවට කරන්නේ කණ්ඩායම් පන්ති. බොහොම සීමිත ළමුන් ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඉතින් ඒ සීමිත ළමුන් ප්‍රමාණයේදී එක ළමයාගෙන් ළමයට අවධානය දීලා උපරිම පහසුකම් සහිතව අපි තාක්ෂණය භාවිතා කළා, නිවැරදි ක්‍රම භාවිතා කළා, පෞද්ගලික අවධානය දීලා විනය හරියට පවත්වාගෙන අර ළමයෙක්ට ඉගෙන ගන්න ඕන වටපිටාව සම්පූර්ණයෙන් අපි නිර්මාණය කරනවා මේ සාධන අධ්‍යාපන ආයතනය තුළ. එතකොට මේ ආර්ථික විද්‍යාව විෂය හැදෑරීම ඇතුලේ දැන් ඊළඟට ජොබ් මාකට් එකටත් මේගොල්ලෝ එන්න ඕනනේ. පස්සේ කාලෙක තමන්ගේ ජීවිතේ බලාපොරොත්තු ඉටු කරගන්න තුනතුර ඒවට ලැබෙන අවස්ථාවන් මොනවද මේ කොන් හැදෑරීමත් එක්ක? ඇත්තටම නිමේෂ් මේ අපි ඉන්නේ ආර්ථිකයක් ඇතුලේනේ. ඔයා ජීවත් වෙන්නේ මම ජීවත් වෙන්නේ අපි බිස්නස් කරන්නේ ආර්ථිකයක් ඇතුලේ. ඉතින් මේ සමාජයේ හරියට තීරණ ගන්න මම විශ්වාස කරනවා ආර්ථික විද්‍යාව දැනුම අත්‍යවශ්‍යයි. මොකද අපි රස්සාවක් කරත් ව්‍යාපාරයක් කරත් එහෙම නොකරත් අපි සාමාන්‍ය ජීවිතේ පාරිභෝගිකයෝ. ඉතින් පාරිභෝගිකයෙක් විදියට ආයෝජකයෙක් විදියට ඡන්දදායකයෙක් විදියට පවා ආර්ථික විද්‍යාව දැනුම අත්‍යවශ්‍යයි මිනිසුන්ට නිවැරදි තේරීම් ගන්න. දරුවෝ කියන අපි උසස් පෙළ හදාරණය කියලා කියන්නේ ටිකක් කලබලකාරයෝ. මේගොල්ලෝ හැම වෙලාවෙම තීරණ වෙනස් කරනවා, ජීවිතේ වරද්ද ගන්නවා. සංජීව සර් කොහොමද මේ අයව කළමනාකරණය කරගෙන මැනේජ් කරන කොහොමද මේගොල්ලන්ට මේ කරුණු ටික පොවන්නේ? විශේෂ කරුණු ටික. මොකද ක්‍රමේ? ඇත්තටම දැන් අපි මේ ඉන්න සමාජයේ මේ ළමයි පොඩ්ඩක් දැන් අර අතීතයේ හිටපු ළමයි වගේ නෙමෙයි. හැබැයි මේ හැම දරුවෙක්ම දරුවෙක්. එතකොට දරුවෙක්ට ආදරින් දෙයක් කිව්වහම ඒකේ
එයාදි කරනදේ අනාගතයේ ප්‍රතිවිපාක පෙන්නුවහම අනාගතයේ ඒදීන් ලැබෙන ප්‍රතිලාභ පෙන්නුවහම ඇත්තටම ගොඩාක් දරුවෝ ඒ පාරය යනවා. ඇත්තටම අර ඒ ළමයට හරි අවබෝධයක් දුන්න නම් ඒ ළමය හරියට වැඩටික කරගන්න. දැන් සර්ට සිස්ටම එකක් තියෙනවා කොහොමද ලෑස්ති කරන්නේ දරුවෙක් ට්‍රේන් කරන්නේ කොහොමද උසස් පෙළෙන් උසස්ම ප්‍රතිඵලයක් ගන්න? අපි ඉතාමත් ඉහළ ගුණත්වයෙන් යුතුව නිබන්ධන කට්ටලයක් දෙනවා. ඒ නිබන්ධන කට්ටලේ හරියටම තර්කානුකූලව තියරි ක්ලාස් එකේ අපි උගන්වනවා. දවසක් හරි එන්න බැරි වුණොත් අපේ වෙබ්සයිට් එක හරහා ඒ ළමයට අදාළ පාඩම් සියලුම පාඩම් ඕන වෙලාවක මුළු විෂය නිර්දේශන පාඩම් සියල්ල විභාගය දක්වා ඕනම වෙලාවක නරඹන්න පුළුවන්. සියලුම අපේ වැඩසටහනේ පේපර්ස් තියෙනවා. ඒ පේපර්ස් වලට මාකින් ඒකත් අපේ වෙබ්සයිට් එකේ අප්ලෝඩ් කරලා තියෙන ඕන වෙලාවක ප්‍රයෝජන ගන්න පුළුවන්. සහ අපේ වෙනම ටීම් එකක් ඉන්නවා. එතකොට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ටීම් එකත් එක්ක එයාගේ ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන් මගෙන් අහනවට අමතරව. ආර්ථික විද්‍යාව ආසාාවෙන් ඉගෙන ගන්න ඔයත් සංජී කුෂ්කුමාරසගේ ක්ලාස් එකම තෝරගන්න වැඩි විස්තරවට දැනගන්න පුළුවන්. ඕකන්දර සාධන ආයතන තමයි මේ ක්ලාස් එක තියෙන්නේ. හොඳම පරිසරයක ඔබේ දරුවාව නැත්නම් ඔබට අධ්‍යාපනය හදාරන්න පුළුවන්කම තියෙනවා. විනයගරුක පරිසරයක් ඇතුලේ නිසි මඟ පෙන්වීමත් එක්ක උසස් පෙළ බය නැතුව දිනා ගන්න පුළුවන්. එනස ස්තුතියි. අපි ආරාධනා කරනවා සර්ක එකතු වෙලා උසස් පෙළ උසස් විදිහට ජයග්‍රහණය කරන්න.